2025 වර්ෂය පුරාවටම රයන්ස් ටීම් එක අපි උත්සාහ කළේ පාරිභෝගිකයන්ට හොඳ ආහාර වේලක් වගේම උසස් සේවාවක් ලබා දීමට. මම විශ්වාස කරනවා අපේ සේවක මණ්ඩලය ඒ කාර්යය ඉතාමත් ලස්සනට කරා කියලා. අද මම රයන්ස් එක දෙසැම්බර් මාසයේ පුරාවටම ලැබූ ආදායමෙන් හරි අඩක් මේක ඉන්න සේවක මණ්ඩලය වෙනුවෙන් බෙදා දෙනවා. මට කවදාරි දවසක ඕනේ මංගා වැඩ කරන සේවකයෝ තමයි ලංකාවේ සතුටින්ම තමන්ගේ රාජකාරිය කරන සේවකයෝ බවට පත් වෙනවා දකින්න. මොකද මේ මිනිස්සු සතුටින් වැඩ කරොත් තමයි අපිට ගුණාත්මක භාවයෙන් ඉහළ සේවාවක් අපේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න පුළුවන්. මට මේ 2026 අවුරුද්දේ ඕගලන්ට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ ව්‍යාපාරයක් නම් කරන්නේ ඕගොල්ලෝ හැම වෙලේම ඕගලන්ගේ සේවක පිරිස ගැන හිතන්න. ඒ වගේම ඔයා විකුණන භාණ්ඩයේ හෝ සේවාවේ ගුණාත්මක භාවය ගැන අනිවාර්යෙන් හිතන්න. මේ දෙක ඕගොල්ලෝ හිතුවොත් ඕගලන්ගේ ව්‍යාපාරයට කවදාවත් වරදින්නේ නැහැ. එහෙනම් ඕගොල්ලෝ ඔක්කොටම කිරියෙන් පැණියෙන් ඉදිරින සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. Thank you.